ශ්‍රද්ධාව ඇති කර ගැනීමට නම් ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීම. අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි අමූලිකා ශ්‍රද්ධාව. අනෙක තමයි ආකාරවතී ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධා කියන්නේ විමසන්නේ නැතුව, හොයන්නේ බලන්නේ නැතුව, අධ්‍යයනය කරන්නේ නැතුව යමක් විශ්වාස කිරීම. ඒ විශ්වාස කරන එකට පදනමක්, මුලක් නැහැ. ඒ නිසා එකට අමූලිකා ශ්‍රද්ධා කියලා කියනවා. මේ අමූලිකා ශ්‍රද්ධාව කෙනෙක් දියුණුවක් කරාගෙන යන එකක් නෙවෙයි. අමූලිකා ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ලක්ෂණය තමයි එයා කෙනෙක් ගැන පහදිනවා. ටික කාලයක් යනකොට ඒ පැහැදීම නැති වෙලා වෙන කෙනෙක් ගැන පහදිනවා. තව ටික කාලයක් යනකොට ඒ පැහැදීමත් නැති වෙලා ඊළඟ කෙනා ගැන පහදිනවා. සමහර විට ඒ පැහැදීම පෞද්ගලික වාසිතකා වුණත් කිරෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ අමූලික ශ්‍රද්ධාව අගය කළේ නැහැ. උන්වහන්සේ අගය කළේ ආකාරවතී ශ්‍රද්ධාවයි. ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ ප්‍රඥාවන්ත මිනිසෙකුගේ යම්කිසි තේරුම් ගන්න වටහා ගැනීමක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ආකාරවතී ශ්‍රද්ධාවට එන්න කියලායි. ආකාරවතී ශ්‍රද්ධාවට පැමිණි කෙනා තුළ තියෙන විශේෂ ලක්ෂණය තමයි සද්ධාති තථාගතස්ස බෝධින්. එයා අදහන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි. මේ ලෝකේ පුද්ගලයන් එක එක දේවල් විශ්වාස කරනවා. එක එක දේවල් අදහනවා. නමුත් ඒ අදහන බොහෝ දේවල් වලට පදනමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පදනම් වෙලා තියෙන්නේ උන්වහන්සේගේ අවබෝධයෙන්. ඒ අවබෝධයේ නැමැති පදනම තුල හිඳගෙනයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළාද ඒක අවබෝධයෙන්මයි දේශනා කළේ. භාග්‍යවතුන් වහන්සේගේ ඒ අවබෝධය හරි කියලා අප තුළ ඇතිවෙන පැහැදීමටයි. ඒ අදහසට ආවහම ඒ ඔස්සේ තමයි ඊට පස්සේ එයා කල්පනා කරන්නේ. සාමාන්‍ය මිනිසයාට හිතන්නවත් බැරි, සාමාන්‍ය මිනිසයන්ට නොතේරෙන, වටහා ගන්න බැරි මාතෘකා උන්වහන්සේ කතා කරලා තියෙනවා. විශ්වය ගැන, ලෝක ගැන බුදුරජාණන් වහන්සේ සතු වූයේ අසම සමාව බොහෝදයක්. උන්වහන්සේ සමහර අවස්ථාවල මහණෙනි මෙන්න මෙහෙමයි නිරය කියලා නිරය ගැන විස්තර කරනවා. විස්තර කරලා මහණෙනි මේ දේවල් ශ්‍රද්ධාවට පැමිණි ශ්‍රාවකයා පිළිගන්නවා කියලා දේශනා කළා. එතකොට ශ්‍රද්ධාව කියලා අදහස් කළේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ අවබෝධය විශ්වාස කිරීමයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරන්නේ නැති අය තමයි දිව්‍ය ලෝකයි නිරයයි ඔක්කොම කියන්නේ නැහැ කියලා කියන්නේ. ඒ අය මේ මනුස්ස ලෝකේ සැප විඳින මිනිස්සුන් දැස බලලා ඔන්න දිව්‍ය ලෝකයි කියලා කියනවා. දුක් විඳින අය දිහා බලලා ඔන්න අපාය කියලා කියනවා. මේ විදිහට තමන්ගේ පෞද්ගලික මත විග්‍රහ කර කර ප්‍රමාද වෙනවා. ඒකේනා අමූලිකා ශ්‍රද්ධාව. මුලක් නැති ශ්‍රද්ධාව තියෙන කෙනෙක්. මේ නිසා අපට ආකාරවතී ශ්‍රද්ධාව උපදවා ගැනීම හරි වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ කතාවක් තියෙනවනේ, ප්‍රඥාව නැතුව ශ්‍රද්ධාව තිබුණොත් ඒ ශ්‍රද්ධාව මෝඩකමක් කියලා. එතන මෝඩකම කියලා කියන්නේ ওই අමූලිකා ශ්‍රද්ධාවට. ශ්‍රද්ධාව වඩවා ගැනීම සඳහා කැමති පින්වතුන් රේරුකාණ චන්දවිමල මහනාහිමියන්ගේ සූවිසි මහ ගුණ පොත බලත්වා. ධර්මදාන කුසලය නිවන් මඟට හේතු වේවා. සියලු සත්වයෝ නිවන් මඟ අවබෝධ කරගනිත්වා.